සෝෂල් ටැප් YouTube නාලිකාවට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අදත් අපි හිතුවා ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර කීපයක් සංඥා භාෂාවෙන් කියන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු අනුරාධපුරය කියන්නේ කොහොමද කියලා. ඔයාලගේ නුහුරු අත මෙන්න මේ විදිහට අරගෙන, හුරු අතේ දබර කිල්ල අරගෙන මෙන්න මේ විදිහට පෙන්නන්න. මේ තමයි ඉංග්‍රීසි හොඩියේ ඒ අකුර. ඒ අකුර පෙන්නුවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට කරන්න. මේ තමයි අනුරාධපුරය පෙන්වන විදිහ. ඊළඟට අපි බලමු ගම් පහ පෙන්වන්නේ කොහොමද කියලා. හරි. ඒකට ගමු අපි ඉංග්‍රීසි හොඩියේ G අකුර මෙන්න මේ විදිහට. G පෙන්නුවා පහ පෙන්නුවා. ගම් පහ. ගම් පහ. හරි. ඊළඟට බලමු කළුතර පෙන්වන්නේ කොහොමද කියලා. ඔයාලගේ හුරු අතේ මෙන්න මේ මාපට කිල්ල, දබර කිල්ල, මැද කිල්ල මෙන්න මේ විදිහට හදාගෙන ඒක නහය ගාවින් තියලා මේ විදියට නේ මේ විදියට විසි කරන්න. මේ තමයි කළුතර පෙන්වන විදිහ. ඊළඟට අපි බලමු ගාල්ල පෙන්වන්නේ කොහොමද කියලා. ඔයාලා අර කලින් අපි අර G අකුර පෙන්වුවේ අන්න ඒ විදිහටම නැවතත් G අකුර මෙන්න මේ විදිහට පෙන්නුවා. G L ගාල්ල. මේ විදිහ තමයි ගාල්ල පෙන්වන්නේ. ඊළඟට අපි බලමු මඩ කලපුව කොහොමද පෙන්වන්නේ කියලා. මේකට අපිට ඕන වෙන්නේ ඉංග්‍රීසි හොඩියේ B අකුර. මෙන්න මේ විදිහට B අකුර පෙන්නුවා. B ඊට පස්සේ තමන්ගේ හුරු අතේ දබර කිල්ල මෙන්න මෙතන තියලා මෙහෙම. B මඩ කලපුව පෙන්වන්නේ එහෙමයි. එහෙනම් පිළිවෙලින් අපි ආපහු බලමු. අනුරාධපුරය, ගම්පහ, කළුතර, මඩ කලපුව, ගාල්ල. හරි. එහෙනම් තවත් දවසක මේ වගේම නගර ටිකකින් ඔයාලව හම්බ වෙනකන් අදට අපි සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.